ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ එල්ල විසිකිරීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට රුමේෂ් තරංග අද පාන්දර සමත්කම් දැක්වුවා. රුමේෂ් තරංග එල්ල විසිකිරීම රන් පදක්කම දිනා ගනිද්දී ඉන්දියාවේ නීරජ් චොප්රා එහි රිදී පදක්කමත් ඉන්දියාවේම යශ්වීර් සිං එහි ලෝකඩ පදක්කමත් දිනාගත්තා. ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමත් දිනාගත්තේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයක්. එල්ල විසිකිරීම අවසාන තරගයේ ජය ගැනීම සඳහා රුමේෂ් තරංග දැක්වූ දක්ෂතාවය මීටර් 89.75ක්. රුමේෂ් තරංගට අමතරව ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර ගරා අවපෙත්ත විසිකිරීමේ තරගාවලියේ රිදී පදක්කමත් ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වුවා. එම රන් හා රිදී පදක්කම් සමගින් සමස්ත පදක්කම් සටහනේ 14 වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාව සමත්කම් දක්වා තිබේ.